ඔබ සැමට ආයුබෝවන්. අද මම ජීවිත ගැටලු නාලිකාවෙන් ඔයාලට අරගෙන එන්නේ හිතා ගන්නවත් බැරි තරම් ජීවිතේ පටලවාගත්තු එක ගැහණියකගේ ඇත්තම කතාවක්. මහත්තයාගේ මල්ලි. ඒ කියන්නේ මස්සිනා එක්ක ඇති කරගත්ත ඒ අනියම් සම්බන්ධය කෙලවර වුණේ කොහොමද? රහසක් විදිහට පටන් ගත්ත මේ කතාව මුළු ජීවිතේම උඩු යටිකුරු කළේ කොහොමද කියලා දැනගන්න. කතාව අවසානය වෙනකම්ම එක දිගට නරඹන්න. ඒ වගේම විශේෂම දේ. කතාව අවසානයේදී අපි ඔබෙන් ඉතාමත් සරල ප්‍රශ්නයක් අහනවා. කතාව හොඳින් නරඹලා ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබා දෙන වාසනාවන්තයන්ට තමන්ගේම දුරකථනයට වටිනා රීලෝඩ් මුදලක් දිනා ගන්නත් පුළුවන්. කසුන් මාව වඩාගෙන කුස්සියේ මේසේ උඩින් තියද්දි මගේ හුස්ම රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණි. මගේ ඇඟේ තිබුණු ඒ පුංචි ඇඳුම එයාගේ රළු දෑත්වලට බාධාවක් වුණේ නැහැ. කසුන් මගේ දෑස් දෙස බැලුවේ හරියට අවුරුදු ගණනාවක පිපාසිතෙක් වගේ. එයාගේ රළු ශක්තිමත් දෑත් මගේ සිරුරේ වක්‍රයන් පුරා සැරිසරද්දි මට දැනුනේ මම ලෝකයෙන්ම වෙන් වෙලා වගේ. කසුන් මට බයයි කවුරු හරි එයිද කියලා. මම බොරුවට එහෙම කිව්වේ එයාගේ හිතේ තියෙන ආශාව තවත් වැඩි කරන්නයි. බය වෙන්න එපා නෑනා. දැන් මේ වෙලාවේ මෙතන ඉන්නේ අපි දෙන්න විතරයි. එයා එහෙම කියලා මගේ ගෙල පිටුපසින් එයාගේ උණුසුම් හාදු තවරන්න ගත්තා. ඒ ස්පර්ශය මගේ මුළු සිරුරම හිරිවට්ටලා දැම්මා. ආයුබෝවන් යාළුවනි, අද අපි කතා කරන්න යන්නේ ඔයාලා ගොඩක්ම බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක් ගැන. හරියටම මොකද්ද වෙන්නේ කියලා දැනගන්න කලින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඒක කරගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවෝ එක්කත් share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. මගේ නම නිපුණි. වයස අවුරුදු 28යි. මම කසාද බැඳලා අවුරුදු 2ක් වුණාට මගේ මහත්තයා නිලන්ත රැකියාව කරන්නේ නැවක. ඉතින් මාස 6ක් 7ක් එයා ලංකාවේ නැහැ. මම කොළඹට කිට්ටු ලස්සන ගෙදරක තනියමයි ජීවත් වෙන්නේ. නිලන්ත නැති පාළුව මකා ගන්න මම හැමදාම ජිම් එකට යනවා. ඒ නිසාම මගේ ඇඟ තාමත් 18 කිල්ලෙක්ගේ වගේ කිසිම අඩුවක් නැතුව හැඩට තියෙනවා. මම ගෙදර ඉන්නකොට ගොඩක් වෙලාවට අඳින්නේ ඇඟට හිරවුණු හරිම සැහැල්ලු කොට ඇඳුම්. දවසක් අපේ පවුලේ හැමෝම එකතු වෙන ලොකු දානික වැඩකට නිලන්තගේ මල්ලි, ඒ කියන්නේ මගේ පොඩි මස්සිනා කසුන්, අපේ ගෙදර ආවා. කසුන් කියන්නේ අවුරුදු 25ක විතර ජිම් ගිහිල්ලා ඇඟ හදාගත්ත උස කඩවසම් තරුණෙක්. එදා නිලන්ත ලංකාවේ නැති නිසා දානිට බඩු ලෑස්ති කරන්න උදව් වෙන්නයි කසුන් උදේම ආවේ. හැබැයි එදා දවස මගේ ජීවිතේ මේ වගේ පැත්තකට පෙරලෙයි කියලා මම හීනකින්වත් හිතුවේ නැහැ. කසුන් එනකොට මම හිටියේ කුස්සියේ උයන ගමන්. දාඩිය දාලා තිබුණ නිසා මගේ කොටගවුම ඇඟට තවත් තද වෙලා තිබුණි. මම දොර ඇරලා එයාව ගෙටගත්තා. "ආ කසුන්, එන්න. මම මේ දානිට කැවිලි හදන්න ලෑස්ති වෙනවා." මම hina වෙලා කිව්වා. "අයියා නැති එකේ නෑන තනියම මේ ඔක්කොම කරන්නේ කොහොමද කියලා බලාගන්නයි මම ආවේ." කසුන් මගේ දිහා උඩ ඉඳන් පල්ලෙහාට හරිම තියුණු බැල්මකින් බලන ගමන් කිව්වා. එයාගේ බැල්ම මගේ සිරුර පුරාම නතර වෙද්දි මගේ හිත ඇතුලින් අමුතුම ගැස්මක් ආවා. මම ආපහු කුස්සියට ගිහින් උස කබඩ් එකක් උඩ තිබුණු ලොකු භාජනයක් ගන්න උත්සාහ කළා. මම කකුල් දෙකෙන් ඉස්සී ඒක ගන්න හදද්දි මගේ ගවුම තවත් උඩට ඉස්සිලා මගේ තලීලු ගල් දෙක සම්පූර්ණයෙන්ම නිරාවරණය වුණා. මට දැනිනා කසුන් කුස්සියේ දොරකඩ ඉඳන් මගේ පිටිපස්ස දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා කියලා. මම නොදන්නවා වගේ තවත් ටිකක් ඉස්සුණා. "අනේ කසුන්, මට මේක ගන්න උස්සමදි. පොඩ්ඩක් මෙහාට ඇවිත් මේක බාන්නකෝ." මම හීන් හඬින් කිව්වා. කසුන් පියවර තබමින් මගේ ළඟටම ආවා. එයා මගේ පිටිපස්සෙන්ම ලං වෙද්දි එයාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ලට වදින තරමටම එයා මට කිට්ටු වුණා. එයා එකපාරටම උඩ තිබුණු භාජනය අල්ලනව වෙනුවට එයාගේ දෑත් දෙක මගේ බඩමදින් යවලා මාව ඉනෙන් තද කරලා ඉහළට උස්සන්න හැදුවා. ඒ රළු පිරිමි දෑත් මගේ හමට තද වෙද්දි මගේ මුළු ඇඟ පුරාම විදුලියක් කෙටුවා වගේ වුණා. මගේ පස්ස එයාගේ සරමට තද වෙලා තිබුණේ. මට දැනුණා කසුන් මාව බිමින් තියන්නේ නැතුව තත්පර කිහිපයක් ඒ විදිහටම තද කරන් ඉන්නවා. කසුන් මාව ඉනෙන් අල්ලලා උස්සගෙන ඉන්නකොට මගේ හදවතේ ගැස්ම මටම ඇහෙන තරම් වේගවත් වුණා. එයාගේ රළු ඇඟිලි මගේ මෘදු බඩමදින් තද වෙද්දි මට දැනුනේ මුළු ලෝකයම නතර වුණා වගේ.
මම උඩ තිබුණු වාජනය අතට ගන්න අතරේ මට දැනුණා එයා මාව තවත් තදින් එයාගේ පපුවට ලං කරගන්නවා. මගේ පස්ස එයාගේ ඇඟි හොඳටම තද වෙලා තිබුණේ. අවුරුදු ගණනාවකින් නිලන්ත ළඟ නැති පාළුව ඒ මොහොතේ මට තදින්ම දැනුණා. කසුන් මාව බිමින් තියන්න දැන් ඇති. මම හීන් හඬින් කිව්වත් මගේ කටහඬේ තිබුණේ ආයාචනාත්මක බවක්. තව ටිකක් ඉන්න නෑනා. ඔයා මාරම හැඩයිනි. කසුන් එහෙම කියලා මාව හිමින් බිමින් තිබ්බා. මම බිම හිටගත්තට පස්සෙත් එයා මගේ ඉනින් අත් දෙක ගත්තේ නැහැ. අපි දෙන්න මුහුණට මුහුණ හැරුණා. කසුන්ගේ උස කඩවසම් පපුවට මගේ මුළු සිරුරම වැහිලා වගේ තිබුණේ. එයා ඇඳලා හිටපු සරම මගේ කකුල්වල තැවරිද්දි මට දැනුණා එයා කොයිතරම්නම් නොසන්සුන් වෙලාද කියලා. මම එයාගේ ඇස් දෙස කිලින්ම බැලුවා. ඒ ඇස්වල තිබුණේ තරුණ පිරිමියෙකුගේ නොනිමෙන ආශාව විතරයි. මම හිතාමතාම එයාගේ පපුවට මගේ අත් දෙක තියලා මාව පොඩ්ඩක් පස්සට කරගන්න හැදුවා. කවුරු හරි ආවොත් එහෙම හොඳ නැහැ කසුන්. ඔයා යන්න සාලෙට වාඩි වෙන්න. මම එහෙම කිව්වේ එයාගේ හිත තවත් අවස්සන්නයි. කවුරුත් එන්නේ නැහැ නෑනා. නිලන්ත අයියත් නැව් ගිහින්නේ. ඔයා මෙච්චර කාලයක් තනියම හිටියේ කොහොමද මන්දා? කසුන් මගේ ළඟටම ඇවිත් මගේ කිස් කලඹ උඩට කරලා මගේ ගෙල පිටුපසින් එයාගේ මූණ තැවරුවා. එයාගේ උණුසුම් හුස්ම මගේ බෙල්ල දිගේ ගලාගෙන යද්දි මගේ මුළු ඇඟම හිරි වැටිලා ගියා. මට ඉවසන්න බැරිම තැන මම කුස්සියේ දොර දෙස බැලුවා. දොර හොඳටම වැහිලා තිබුණේ. මම හිමීට කසුන්ගේ උරහිස් දෙකින් අල්ලලා එයාව මගේ පැත්තට ඇදලා ගත්තා. අපි දෙන්න අතරේ තිබුණු ඒ නෑනා මස්සිනා සීමාවන් ඒ මොහොතේම දිය වෙලා ගියා. ඊළඟට සිද්ධ වුණ දේ මම කවදාවත් හිතපු දෙයක් නෙවෙයි. කසුන් මාව එක පාරටම වඩාගෙන කුස්සියේ තිබුණු ලොකු මේසේ උඩින් තිබ්බා. මගේ ගවුම තවත් උඩට ලිස්සලා යද්දි අපි හුස්මවල්වල සද්දේ විතරක් මුළු කුස්සිය පුරාම ඇහින්න ගත්තා. කසුන් මාව වඩාගෙන කුස්සියේ මේසිය උඩින් තියද්දි මගේ හුස්ම රිද්මය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තිබුණේ. මගේ ඇඟී තිබුණු ඒ පුංචි ඇඳුම එයාගේ රළු දෑත්වලට බාධාවක් වුණේ නැහැ. කසුන් මාගේ දෑස් දෙස බැලුවේ හරියට අවුරුදු ගණනාවක පිපාසිතයෙක් වගේ. එයාගේ රළු ශක්තිමත් දෑත් මගේ සිරුරේ වක්‍රයන් පුරා සැරිසරද්දි මට දැනුනේ මම ලෝකයෙන්ම වෙන් වෙලා වගේ. කසුන් මට බයයි කවුරු හරි ඊද කියලා. මම බොරුවට එහෙම කිව්වේ එයාගේ හිතේ තියෙන ආශාව තවත් වැඩි කරන්නයි. බය වෙන්න එපා නෑනා. දැන් මේ වෙලාවේ මෙතන ඉන්නේ අපි දෙන්න විතරයි. එයා එහෙම කියලා මගේ ගෙල පිටුපසින් එයාගේ උණුසුම් හාදු තවරන්න ගත්තා. ඒ ස්පර්ශය මගේ මුළු සිරුරම හිරිවට්ටලා දැම්මා. නිලන්ත නැව් ගිහින් ඉන්න නිසා මගේ හිතේ තිබුණු පාළුව සහ තනිකම මේ මොහොතේ මට දැනෙන මේ උණුසුම් සිරුරින් සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා වගේ දැනුණා. අපි දෙන්න අතරේ තිබුණු ඒ පුංචි බාධාවන් එකින් එක ඉවත් වෙද්දී කුස්සිය පුරාම පැතිරුණේ අපේ හුස්මවල්වල සද්දය විතරයි. මම මගේ දෑත් එයාගේ පිටමැදින් යවලා එයාව තවත් මගේ සිරුරට තද කරගත්තා. මගේ ජිම් ගිහින් හැඩවුණු සිරුරේ හැම අංගලක්ම එයාගේ රළු ස්පර්ශයෙන් අවදි වුණා. එයා මගේ කනට කොඳුරමින් කියපු ඒ වල් වචන මාව තවත් උමතු කළා. අපි දෙන්නක් කාලය සහ අවකාශය අමතක කරලා ඒ රහසිගත හෝරාව උපරිමයින් වින්දා. එයාගේ හැම ස්පර්ශයකම තිබුණේ මාව මුළුමනින්ම යටත් කරගන්නා වැනි අමුතුම බලයක්. මම මගේ දෑස් තදින් පියාගෙන ඒ උණුසුම් හැඟීම් සාගරයේ අතරමං වුණා. කුස්සියේ තිබුණ නිහඬ බව අපේ මේ රහසිගත ගනුදෙනුවට හොඳම ආවරණයක් වුණා. කසුන්ගේ ශක්තිමත් සිරුරේ බර මට දැනිද්දි මට දැනුනේ මම සම්පූර්ණ ගැහැණියක් වෙලා කියලා. අවුරුදු ගණනාවක පාළුව සහ තනිකම ඒ එක හෝරාවකින් දිය වෙලා ගියා. අපි දෙන්න එකිනෙකාගේ රහස් හුවමාරු කරගනිමින් ලෝකයට හොරෙන් ඊ තහනම් රසය උපරිමයින් අත්වින්දා. ටික වේලාවකට පස්සේ අපි දෙන්නම හතිලමින් එකිනෙකාට තුරුළු වෙලා හිටියේ ලොකු නිදහසක් දැනෙමින්. ඒත් හිතේ කොනක පුංචි බයක් තිබුණා. ඊළඟට මොකද වෙන්නේ? නිලන්තාවම මේ බැඳීමට මොකද වෙන්නේ? කසුන් මගේ නලලට හාදුවක් දීලා මේසීන් බිමට බැස්සා. එයාගේ ඇස්වල තිබුණි සාහීමකට පත්වුණු බැල්මක්. එදා කුස්සියේ සිද්ධ වුණ දේ මගේ හිතට ලොකු නොසන්සුන්කමක් වගේම අමුතුම සතුටකුත් ගෙනාවා.
කසුන් එයාගේ වැඩකටයුතු අවසන් කරලා හවස් වෙලා යන්න ගියාට පස්සේ මම කාමරයට වෙලා ගොඩක් වෙලාව කල්පනා කළා. මගේ ඇඟට තාමත් දැනෙන්නේ එයාගේ රළු ස්පර්ශයන්. මම වොෂ් එකක් දාගෙන ඇවිත් ඇඳේ වැතිරුණත් මගේ හිත දිව ගියේමයි උණුසුම් හෝරාව දිහාටමයි. පවුලේ හැමෝම එකතු වුණු දානි දවසේ ආයෙත් කසුන්ව මුණ ගැසුණා. එදා නිලන්තගේ අම්මා තාත්තා ඇතුළු නෑදෑයෝ හැමෝම අපේ ගෙදර පිරිලා හිටියා. අපි දෙන්නා එකිනෙකාගේ ඇස් දිහා බැලුවේ හරිම අමුතු විදිහකට. වටේටම මිනිස්සු හිටියත් ඒ හැමෝටම හොරින් අපි දෙන්නා අතරී රහසිගත බැල්මක් සහ හීන් හිනාවක් හුවමාරු වුණා. එයාගේ ඇස්වලින් කියවුණේ මට ආයෙත් ඔයාව ඕනි කියන දේ විතරයි. දානි වැඩ ඉවර වෙලා නෑදෑයෝ හැමෝම යන්න ගියා. හැබැයි කසුන් විතරක් බඩු ටිකක් අස් කරන්න තියෙනවා කියලා අපේ ගෙදර නතර වුණා. රෑවෙද්දි මුළු පලාතම නිහඬයි. මම සාලේ ලයිට් නිවලා කුස්සියට ගියේ වතුර වීදුරුවක් බොන්න. එකපාරටම පිටිපස්සින් ආපු කසුන් මාව බදාගත්තා. නෑනා මට තාමත් ඒ සුවඳ දැනෙනවා. මට නිලා අයියා නැති අඩුව ඔයාට දැනෙන්න දෙන්න බැහැ. එයා එහෙම කියලා මගේ ඉන්න වටා දෑත් යවලා මාව එයාගේ ඇඟට තද කරගත්තා. මගේ මුළු ඇඟම ආයිත් හිරිවැටිලා ගියා. කුස්සියේ තිබුණ ඒ අඳුර අපි රහසට හොඳම ආවරණයක් වුණා. අපි දෙන්නා කාටත් හොරින් ආයෙත් එකිනෙකාට තුරුළු වුණා. එදා රෑ නිශ්ශබ්දතාවිය අපි මේ රහසිගත ආදරයට හොඳම සාක්ෂිය වුණා. නිලන්ත නැවක ඉඳන් සැරින් සැරේ කෝල් කරන වෙලාවට මට ලොකු වැරදිකාරී හැඟීමක් දැනුණත් කසුන් ළඟදී ඒ හැමදේම අමතක වෙලා ගියා. මගේ හුදකලා ජීවිතේට ලැබුණු මේ උණුසුම මං කොහොමද අත්හරින්නේ? කසුන් කියන්නේ පවුලේ හැමෝම ඉස්සරහා හරිම තැන්පත් මිනිස්සෙක් වුණාට මං ළඟදී එයා මාරම වල් විදිහට හැසිරෙන්න ගත්තා. ඒක මං ගොඩක් අහස කරපු දෙයක්. දැන් මේක අපේ පුරුද්දක් වෙලා. සතියකට සැරයක් දෙසැරයක් කසුන් රෑ වෙලා අපේ ගෙදර එන්න පුරුදු වුණා. අපි දෙන්න අතරේ තියෙන මේ ගනුදෙනුව හුදෙක් ශාරීරික එකක් විතරක් නෙවෙයි. ඒක තනි වුණු හදවත් දෙකක අඳුනාවක් වගේ එකක් වුණා. හැබැයි හැම රහසක්ම හැමදාම රහසක් වෙලා තියෙන්නේ නැහැ නේද? දවසක් නිලන්තගේ අම්මා, ඊ කියන්නේ මගේ නැන්දම්මා, මට නොකියාම උදේම අපේ ගෙදර ආවා. ඊ වෙලාවේ කසුන් හිටියේ මගේ කාමරේ ඇතුලේ. එතනින් පස්සේ අපි මේ රහසිගත සිල්ලමට මොකද වුනේ? නැන්දම්මාට අපිව අහු වුණාද? එදා උදේ කසුන් මගේ කාමරේ ඇඳ උඩ තද නින්දක හිටියේ. මම සාලිය තුගාන අතරේ තමයි එකපාරටම ඉස්සරහ දොරට තට්ටු කරන සද්දයක් ඇහුනේ. මං හිතුවේ ලියුම් බෙදන කෙනා කියලා. ඊ දොර ඇරපු ගමන් මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඉස්සරහ හිටියේ නිලන්තගේ අම්මා, මගේ නැන්දම්මා. මොකද බං දුර අරින්න මෙච්චර වෙලා ගියේ? නිලන්ත පුතා කතා කළා ඔයා ෆෝන් එක ගන්නෙ නෑ කිව්වා. ඒකයි මම මේ උදීම බැලුවේ. නැන්දම්මා මාව තල්ලු කරගෙන වගේ සාලීට ආවා. මගේ කටින් වචන පිට වුණේ නැහැ. මම දාඩිය නාගෙන හිටියේ. අනී නැන්දම්මා මම වොෂ් එකක් දාන්න ලෑස්ති වුණා විතරයි. ෆෝන් එක සයිලන්ට්. මම බොරු කියද්දි මගේ කටහඬ වෙවුලනවා මටම තීරුණා. නැන්දම්මා කිලින්ම ගියේ කුස්සිය පැත්තට. කුස්සියට යන අතරමඟදී තියෙන්නේ මගේ කාමරේ. කාමරේ දොර බාගෙට වැහිලා තිබුණේ. මගේ පපුව ගැහෙන්න ගත්තේ රීල් පාරක් අයිනේ ඉන්නවා වගේ හයියෙන්. කසුන් ඇඳ උඩ සරම විතරක් ඇඳගෙන නිදි. එයාගේ සිරෙප්පු දෙක තිබුණේ ඇඳ අයිනේ. කුස්සියේ මොනවත් හැදුවේ නැද්ද උදේට? නැන්දම්මා කාමරේ දොර ළඟින් යද්දි මම එකපාරටම එයාගේ අතින් ඇද්දා. නෑ නැන්දම්මා, අපි කුස්සියට යමු. මම තේ එකක් හදලා දෙන්නම්. මම එයාව බලින්ම වගේ කුස්සියට තල්ලු කරගත්තා. අපි කුස්සියට ආවට පස්සේ මම හිමින් සාලෙට ඇවිත් කාමරේ දොර සම්පූර්ණයෙන්ම වහලා ලොක් කළා. ඒ වෙලාවේ මට දැනුනේ මගේ පණ බීරුණා වගේ. ඒත් මම දන්නේ නෑ ඇතුළේ ඉන්න කසුන් ඇහැරිලා මොනව කරයිද කියලා. මම ආපහු කුස්සියට ගිහින් තී හදන්න ගත්තා. නැන්දම්මා සාලේ පුටුවකින් වාඩි වුණා. ටික වෙලාවකින් නැන්දම්මා සාලේ ඉඳන් කෑ ගැහුවා. "නිපුණි, කසුන්ගේ බයික් එක වගේ එක කිලී තාප්පේ අයිනේ දාලා තියෙනවා. ඒක මෙහිට ආවේ කොහොමද?" මගේ අතේ තිබුණු තී හැන්ද බිමට වැටුණා. කසුන් බයික් එක දාලා තිබුණේ කාටවත් නොපෙනෙන්න තාප්පේ පිටිපස්සේ වුණත් නැන්දම්මා ඒක දැකලා. මං කුස්සියේ ඉඳන් සාලෙට ආවේ මරණ බයින්. ඒක කසුන් ඊයේ රෑ මෙහි දාලා ගියා නැන්දම්මා. එයාගේ යාළුවෙක් එක්ක ට්‍රිප් එකක් යනවා කියලා බයික් එක මෙහි දාලා ගියේ. මං තවත් බොරුවක් කිව්වා.
නැන්දම්ම මගේ දිහා බැලුවේ හරිම සැකසහිත බැල්මකින්. එයා නැගිටලා කෙලින්ම ගිහින් මගේ කාමරී දොර ළඟට. මොකද මේ කාමරී දොර වහලා? එයා දොරේ හැන්ඩල් එක කරකවන්න හැදුවා. දොර ඇතුලින් ලොක් කරලා තිබුණේ නැහැ. මං පිටතින් විතරයි ලොක් කළේ. ඒත් එක්කම කාමරී ඇතුලින් කැස්සක සද්දයක් ඇහුණා. කසුන් නැහැරිලා. නැන්දම්ම දොර ඇරියොත් හැමදීම ඉවරයි. මගේ පවුල් ජීවිතයේ ගෞරවය හැමදීම අලු වෙලා යනවා. මං නැන්දම්මාව නවත්තගන්නේ කොහොමද? කසුන් කාමරින් එළියට ඊද?